තියෙන්නේ ගුරුගොඩ ඔය. අපිට මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. අපේ එන්ට්‍රි එක තියෙන්නේ. මේක මෙතනින් දියල්ලට යන පාරට බෝඩ් එකක් ගහලා මේ වගේ තමයි පාර තියෙන්නේ. ඒ ගමන යන ගමන් ඉන්නේ. අපි කියන්නේ අද මම විතරයි. බැලුවාම මානෙල්ල දියල්ල තමයි තියෙන්නේ. අද වතුර ගොඩක් තියෙනවා. මාර ලස්සනයි. යන තියෙන්නේ හරි පරිස්සමෙන් එන්න. මොකද මේ ගල් මිස්සනවා මේ දවස්වල. බලන්න මේ ලස්සන කොහොමද කියලා. මේ මෙතන තමයි මානෙල්ලේ උඩ කොටස. මං ආවේ මේ මෙතන අයින දිගේ. ඒ අද වතුර පොඩ්ඩක් වැඩි. ඉතින් මෙතනින් තමයි දියැල්ල පහළට ගලා හැලෙන්නේ. Hi guys, මේ තමයි තියෙන්නේ ගුරුගොඩ ඔය. අපිට මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මේ වගේ තමයි පේන්නේ. අපි ගිහින් බලමු මේ පාර දිගේම. Hi set එකට කොහොමද ඉතින්? මොන අද travel life වලට ගමනක් යන්න තමයි ආවේ. මෙතනින් තමයි අපේ එන්ට්‍රි එක තියෙන්නේ. මේක පර්සනල් ඉඩමක්. ඉතින් අපිට මේ ඉඩමෙන් තමයි යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. මේ පාර දිගටම ඇල්ල ගාවටම තියෙනවා. ඉතින් අද යන්නේ කොහෙද කියලා අපි ගිහිල්ලම බලමු. ඉතින් අපිට යන පාර මේ වගේ තමයි බලා ගන්න වෙන්නේ. මේ පාරේ වාහනයක් යන්න පුළුවන්. මෙතනින් වාහන දාලා මෙතනින් දියල්ලට යන පාරට බෝඩ් එකක් ගහලා මේ වගේ තමයි පාර තියෙන්නේ. ඉතින් මේ ඉඩමක අයින දිගේ තමයි යන්න තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා. ඒ ගමන යන ගමන් ඉන්නේ. අපි කියන්නේ අද මම විතරයි. යන්නේ මානෙල්ල දියල්ල බලන්න. ඉතින් මානෙල්ල දියල්ල ගොඩක් ලස්සන ඇති කියලා මං හිතනවා. මං කලින් ඇවිත් නැහැ. වතුර සද්ද නම් ඇහෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතන තියෙනවා හොටෙල් එකක්. මේක තාම සංවර්ධනය වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒකම මේ පැත්ත බැලුවාම මානෙල්ල දියල්ල තමයි තියෙන්නේ. අද වතුර ගොඩක් තියෙනවා. මාර ලස්සනයි. අපි බලමු තව ටිකක් ඒක ඉක්ටුවට යන්න පුළුවන් වේද කියලා. ඉතින් සුන්දර දියල්ලක්. හිතන්නේ වතුර වැඩි නිසා තන ඇලහරහා යන්න බෑ. මේ වගේ තමයි යන්නේ. අතන හොටෙල් එකේ වැඩ කරන අයගෙන් මම හිතුවට පස්සේ කිව්වා එහා පැත්තෙන් පාර තියෙනවා කියලා. පාර දිහා බලා ගන්න තමයි අමාරු. පොඩ්ඩක් ඇවිදලා බලනවා. ඉතින් එහා පැත්ත තමයි දියල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි යන්න තියෙන්නේ. එතන ඇවිත් දෙනවා දියල්ල. ඉතින් ළඟලා බලමු. ඉතින් මේ තමයි මානෙල්ල දියල්ල. අද වතුර ගොඩක් වැඩි. වත්ත මේ දවස්වලේම මෙහෙට වහිනවා. ඒ නිසා වතුර ගොඩක් වැඩි. මේ තමයි සුන්දර මානෙල්ල දියල්ල. ඉතින් මාර ලස්සනයි. ඒ වගේම මෙතෙන්ට එන අයට කියන්න තියෙන්නේ හරි පරිස්සමෙන් එන්න. මොකද මේ ගල් මිස්සනවා මේ දවස්වල. අනිත් ඒ මෙතන ගොඩක් ගැඹුරුයි. මේ මානෙල්ල දියල්ලේ උඩහ කොටසක් තියෙනවා. අපි එහෙටත් යමු. ඉතින් මේ ලස්සන බලාගෙන අපි උඩහදී හම්බෙමු. ඊකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න, bell icon එකත් on එකේ තියාගන්න. මේ වගේ අලුත් ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඉතින් සුන්දර මානෙල්ල දියල්ලේ ඉඳලා අපි උඩහදී හම්බෙමු. ඉවත් වලින් පරිස්සම් වෙන්න. වෙනව නේද? කොහොමද කියලා. ඉතින් මෙතන තමයි දියල්ල තියෙන්නේ. ලස්සනයි. අර එහා ගල්ට නම් මං ගියේ නෑ. මේ දවස්වල වහින නිසා ගල් ගොඩක් ලිස්සනවා. අනිත් දේ තමයි මෙතන ගොඩක් ගැඹුරුයි. මෙතන ගොඩක් කතන්දර තියෙනවා. අපි දියල්ලේ උඩහ කොටසින් හම්බෙමු. මේ පාර දිගේ ඇවිල්ලා මෙතනින් වාහන දාලා යන්න තියෙන්නේ. එතනම ඇල්ල තියෙනවා. අපි උඩහ කොටසේ ඇල්ලේ ලස්සන බලමු. ඉතින් යන පාර මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතනක් තියෙනවා පුංචි ලස්සන ගල පාරක්. මේ වගේ තියෙනවා. එතන තියෙනවා බුදු පිළිමයක්. ගමේ අය හදලා පස්ස ලස්සනයි මෙතන. එන අයට කියන්න තියෙන ඉතින් එන්න මේ ලස්සන විඳින්න පරිස්සමෙන්. මොකද මේ තමයි ඇල්ලේ උඩ කොටස. මෙතනින් ලිස්සුවොත් ආයෙ නතර වෙන්නේ ඇල්ලේ පාමුල. බලන්න මේ ලස්සන කොහොමද කියලා. මේ මෙතන තමයි මානෙල්ලේ උඩ කොටස.
මේ මානල්ල බුදු පිළිමය. මෙතන තමයි ගමේ අය හැමෝම වන්දනාමාන කරන්නේ. ඒ වගේම මෙහෙම පේනවා දියැල්ලේ උඩ කොටස. මෙතනින් දියැල්ලේ පහළ කොටස මෙතනින් යන්න පුළුවන්. මේ තියෙන බුදු කුටිය ගාවේ මෙන්න මෙතනින් තියෙන පාරේ තමයි මානල්ලේ පහළ කොටසට යන්න තියෙන්නේ. මේ වගේ තමයි යන්න තියෙන පාර. පරිස්සමට යන්න. ගල් ඉස්සනවා ගහලා ගොඩක් ගල් ඉස්සනවා මේ ටික. ඉතින් travel life channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් අපි මානල්ල පහළ කොටසින් හම්බෙමු. මෙතෙන්ට ඇල්ල වෙනවා. අපි ගිහින් බලමු. මං ආවේ මේ මෙතන අයින දිගේ. ඉතින් අද වතුර පොඩ්ඩක් වැඩි. අපිට මෙතනින් පල්ලෙහාට ඇල්ල දිගටම ගලාගෙන යනවා. ඒ ගිහිල්ලා ආන් අර අතරින් එතනින් තමයි ඇල්ල පහළට කඩා හැලෙන්නේ. මං එතන පහළ ඉඳන් තමයි ඔයාලට කලින් වීඩියෝ එක ගෙනාවේ. ඉතින් දැන් ඉන්නේ මානල්ලේ උඩ කොටසේ. දැන් ඉන්නේ මම සුන්දර මානල්ලේ උඩ කොටසේ. ඉතින් මෙතනින් තමයි දියැල්ල පහළට ගලා හැලෙන්නේ. අද අපි සුන්දර මානල්ලට ආවා. ඉතින් මේ මානල්ලේ ටුවර් එක දැන් මම ඉවර කරන්න කියලා හැදුවේ. ඊකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. bell icon එක on කරලා තියාගන්න. මේ වගේ අලුත් ලස්සන සුන්දර වීඩියෝ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මගේ social media follow කරන්න මම ටොෂාන් විදුරංග. ඉතින් අපි අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින්